ගාල කියන්නේ නිකන් අපේ රටේ තැනක් නෙමෙයි වගේ. ඒ තරම් හරිම ලස්සනයි, හරිම වෙනස්. රෑ වෙද්දි ගාල තවත් ලස්සනයි. ඒක නිසා අපි පැය 2-3කට ගාලට ගිහින් එන්න ගියා හරිම හදිසියෙ. මං හිතන්නේ අපිට කොට්ටාවේ ඉඳන් හයිවේ එකේ පැයකමාරයිද කොහෙද ගාලටම යන්න ගියේ. මමයි අපේ අක්කයි මල්ලි අයියයි අපි 4 දෙනා මං හිතන්නේ තනියෙන් ටිකක් දුර ට්‍රිප් එකක් යන පළවෙනි වතාව මේ. පැය 2-3කට ගාලට ආවට වීඩියෝස් ගන්නකම් දවස් 3-4කට ගාලට ඇවිල්ලා වගේ. මේවා ඉතින් මෙමරිස් විදියට තියාගන්නත් එපයි. ඒක නිසා මම වීඩියෝ එකක් හැදුවා. ඔයාලට ළඟම පුළුවන්ම දවස දාගෙන රෑට ගාල බලලා යන්න. කවුරු හරි ඔයාලගෙන් ඇහුවොත් ගෝල් වල කරන්න තියෙන හොඳම දේ මොකද්ද කියලා ඔගොල්ලෝ අනිවාර්යෙන් කියන්න නිදහසේ ගෝල් වල ඇවිදින එක කියලා. අර මුහුදේ සද්දෙත් එක්ක හරිම ලස්සන හොලඟක් නෑනේ. හරිම සුවපහසු සුළඟක් එක්ක නිදහසේ ඇවිදින එක තරම් හරිම කාම් දෙයක් තවත් නැතුව ඇති. දැන් බලන්න මල්ලි වීඩියෝ කළා අක්කවයි අයියවයි මම වීඩියෝ කළා මල්ලිව මාව වීඩියෝ කරන්න තමයි කවුරුත් නැත්තේ. Anyway I enjoy නෑ මවත් වීඩියෝ කළා කවුරු හරි මල්ලි. බලන්නනේ මට මතක් වෙනවට සූරපප්පයිගේ මේ අර බැරල් තියලා තිබ්බ තැන දෙක කියන්න මතක නෑ හරියට. මාර ලස්සනයි ගෝල් නම්. ගාලින් අය හරීම වාසනාවන්තයි. හැබැයි ගාලින් අයට ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි වෙන්නේ නැතිනේ. මගේ යාළුවෙක් ඉන්නවා එයා ගෝල් ෆෝට් එකේ ක්‍රිකට් උත් ගහනවා. අපි ට්‍රිප් වගේ එන තැන්. කොළඹ තියෙන විකාර දැන් ගාල්ලෙත් තියෙනවා. අපි මල්ලිට ඉතින් try කරන්න ඕනේ කිව්වා. අපරාධ ඉතින් try කළා අපි. අනේ මල්ලි ගන්නකෝ. සෝනි ක්‍රිකට්. bro. අයියෝ shit. ඉතින් ඕන ආයෙ try කරන්නේ. Come please. අපේ මල්ලි දෙපාරක් try කළා දෙපාරම වැඩ කළේ නැහැ. ඉතින් අපේ මල්ලි කියනවා මේ මැෂින් එක හොර කරනවලු. ආයෙමත් ඉතින් ඇවිදිල්ලක් තමයි තියෙන්නේ. ඒසි නෑනේ 4 දෙනෙක්ගේ ෆොටෝ ෂූට්ස් වීඩියෝ ෂූට්ස් කරලා රැට අපි ඉතින් ඩිනර් අරගෙන අපේ ගෝල් ගමනින් කළා. බයි බයි.